හෙලෝ කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් අද සෙනසුරාදා දවස. ඉතින් නිවාඩු දවසක් වුණාට ඉතින් හවස පුතාට ක්ලාස් තියෙනවා ලොකු පුතාට. ඉතින් අද දවස අපි ගෙවුවේ කොහොමද කියලා මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. ඉතින් මම ඔන්න උදේම අද නැගිටිනා නෑ පාන්දර 5ට නැගිටින්නේ නෑ. මම නැගිට්ටේ උදේ 6:00 විතර. නැගිටලා ඉතින් අපි පිටිකිරි බොන්නේ නැහැ දැන් එලකිරි තමයි බොන්නේ. ඉතින් එලකිරි අපි 3 දෙනාට හදාගත්තා. හදාගෙන ඉතින් ඒක බීලා දැන් එලකිරි ඉවරයි අදින්. ඒ නිසා මම ආපහු යන්න ඕනේ එලකිරි ටිකක් අරන් එන්න. කිරියක අරගෙන ඇවිල්ලා ඔන්න මම රෙදි ටික වනන්න පටන් ගත්තා. මේ ඊයේ හවස හොදපු රෙදි. ඊට පස්සේ ඉතින් උදේට කන්න මොනවා හරි හදා ගන්න ඕනේ. මට පහුගිය දවස්වල දානේ තිබුණා. දානෙට මං කඩල කරි එකක් හැදුවා. කඩල කරි එක හදන්න මම කඩල වැඩිපුර තඹ ගත්තා. ඒ වැඩිපුර තියෙන කඩල ටික මම අරන් තියලා ඒ ටික තමයි මම මේ ටෙම්පරාදු කරගන්න යන්නේ උදේට කන්න අපි 3 දෙනාට. ඉතින් අපේ ලොකු පුතා ඉස්සර කැමති නෑ කඩල කන්න. පස්සේ මම මෙන්න මේ විදිහට බිත්තර දාලා හදලා දුන්නා. දැන් එයා කැමති මේ කඩල කන්න. ඔන්න ඉතින් උදේට කාලා හැම ඉවර වෙලා මම රෙදි ටික පෙඟෙන්න දාගත්තා. අද ඉතින් නිවාඩු දවසක්නේ. ඒ නිසා ඉතින් ඔන්න ඔහේ ඉන්නවා කියලා නිකන් ඉන්න ඉතින් අම්මා කෙනෙකුට බෑ. ඉතින් එහෙම තමයි අනිත් එක බබාලා දෙන්නත් පොඩි. ඉතින් මට උදව්වට කවුරුත් නැහැ. මගේ අම්මා තාත්තත් නැහැ. හස්බන්ඩ්ගේ අම්මා තාත්තත් නැහැ. එතකොට ඉතින් හැම දෙයක්ම තනියම කොහොම හරි කරගන්නම වෙනවා. ඉතින් මම ඉතින් ඊළඟට ගිහින් මිදුල අතු ගාගත්තා. ඉතින් මට සපෝට් එකට ඔන්න ඉතින් එක්කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් වැඩ වැඩි කරන එක තමයි කරන්නේ සපෝට් එකට ඇවිල්ලා. ඉතින් ඉදලක් අරගෙන එහෙට මෙහෙට යනවා. ඉතින් ඔහොම තමයි ඉතින් එයාලා. මම වැඩක් කරන්න ගත්තොත් පස්සෙන් එනවා කොහොම හරි. ඉතින් අතු ගගා ඉන්නකොටත් අතු ගාන රොඩු ටික ආපහු පස්සට යනවා හුළඟ. ඉතින් මේ දවස්වල මේ පැත්තට ගොඩාක් හුළඟ තියෙනවා. ඊට පස්සේ මම ඉතින් අපි කාපු පීපු භාජන ටික හොදලා දැම්මා. ඉතින් ඒවා හොදලා ඊට පස්සේ මට වැරෙන්ඩ එක අතු ගා ගන්නත් තියෙනවා. ඉතින් ඔයාලට ඇහෙනවද මේ සද්දේ? බලන්නකො මුළු දවසෙම අපේ ගෙදර ඇහෙන්නේ මෙන්න මේ රැහැයියන්ගේ සද්දේ. අපේ ගෙවල් අවටත් ගෙවල් තව තියෙනවා. හැබැයි එහෙම තිබුණට ඒ ගෙවල් වලත් එහෙම රණ්ඩු වෙන්නේ එහෙම නැත්තම් හයියෙන් සින්දු දාන්නේ ඒ වගේ දේවල් නෑ. හරිම නිස්කලංකයි. ඉතින් ඒ දේ මැද්දේ තව අපේ ගෙදරට පිටිපස්සෙන් තියෙන්නේ ලොකු රක්ෂිතයක්. ඒ නිසා ඉතින් ලොකු නිදහස් බවක් තමයි දැනෙන්නේ. ඉතින් මේ කොටසේ දැන් පහුගිය වැස්ස කාලේ ගොඩක් තණකොළ වැවිලා තියෙනවා. මම ඒ නිසා දවසට පැය කාලක් විනාඩි 20ක් විතර මේ තණකොළ ගලවන වැඩේට මම වෙන් කරලා තියෙන්නේ. මට උදැල්ලකින් මේක උදුළු ගන්නට වඩා ලේසි මෙහෙම වාඩි වෙලා මෙහෙම තණකොළ සුද්ධ කරන එක. දැන් ඉතින් වැඩ කර ඉඳලා බෑ. දැන් ඉතින් ලොකු පුතා ක්ලාස් යන්න ඕනේ තව ටිකකින්. ඒ නිසා යාට කාලා යන්න මම මොන හරි හදන්න ඕනේ. අද එළවලු මස් මාළු මුකුත් නෑ ගෙදර. දැන් ගේන්න දවස් හරි. ඉතින් ඒ හින්දා මම අද පරිප්පු ටිකක් උයලා මීට් බෝල්ස් ටිකක් තෙල් දාගත්තා. ඔන්න දැන් ක්ලාස් එකට යන්නේ ලෑස්ති වෙලා ඔක්කොම හරි. ඉතින් පුතාව ක්ලාස් එකට දාලා ආවා. ඇවිල්ලා ඉතින් මම කෑම කන්න දැන් ඒ දෙන්න නම් කෑවා.
බෙදලා දීලා තමයි මම වොෂ් එකක් දාගන්න ගියේ. දෙන්න වොෂ් දැම්මලා කන්නත් බෙදලා දීලා මම වොෂ් එකක් දාගන්න ගියේ. ඊට පස්සේ මම ක්ලාස් එකට දාලා ඇවිල්ලා මම කන්න බලනකොට මීට් බෝල්ස් නෑ. පොඩි ගෑලක් විතර තියෙනවා. ඊට පස්සේ මල්ලිගෙන් අහද්දි මල්ලි කියන අයියා කෑවා කියලා. දැන් අයියාගෙන් හොත් කියයි මල්ලි කෑවා කියලා. කෝපුරක් නැහැ දැන්. බෙදලා පිංගාන්න පෙන්නන්නවත් දෙයක් නැහැ. එහෙනම් ටික දාගෙන තමයි කන්න වෙන්නේ ඉතින්. පොඩි අය ඉතින් ඕනි තමයි ඉතින් නේද? අපිත් චූටි කාලේ ඉතින් ඔය වගේ දේවල් කරලා තියෙනවානේ. සමහරවිට සම්බෝලෙම හදපුවම කනවා මේ ගෙදර අනිත් අයට නැහැ. ඉතින් බැනුනොත් අහනවා අනිත් මිනිස්සුන්ට කන්නත් නැහැ. ඔයගේ ප්‍රශ්න ඉතින් අපිටත් වෙලා තියෙනවා. ඒ විදිය තමයි ඉතින් කරලා තියෙන කරන්න දෙයක් නැහැ ඉතින්. ලොකු පුතාව ක්ලාස් එකට දාලා ඇවිල්ලා ඉතින් මමත් කාලා ඊට පස්සේ චූටි පුතාට ඉතින් තව වැඩ තිබුණා යාගේ ඉස්කෝලේ මේ ටීචර් දීපු වැඩයි ක්ලාස් වල වැඩයි ඉතින් තිබුණා. ඊට පස්සේ ඒවත් ඔය ටික ටික ඉතින් කෙරෙව්වා. ඒ කරලා ඉතින් මෙයා ඔය රීඩ් කරනවා ඒ ක්ලාස් එකේ මේ එයාගේ රීඩින් බුක් එක. ඉතින් ඔහොම තමයි. හවස ඉතින් පුතාව ක්ලාස් එකෙන් අරන් ඇවිල්ලා එදෙන්න ඉතින් සෙල්ලම් කරනවා. ඊට පස්සේ මම ඉතින් තේ ටිකක් හැදුවා අපිට බොන්න. දැන් ඉතින් හවස් වරුව ඉතින් වැඩ ටික ආයෙ පටන් ගන්න ඕනේ. ජනෙල් ටික වහලා එතකොට බුදු පහන තියලා අතු ගාලා ඊට පස්සේ මම රෑ වෙනකොට ඉතින් බයික් එක ලොක් කරලා සපත්තු සෙරෙප්පු ඇතුළට දාලා හෙල්මට් ඇතුළට දාලා එහෙම කරනවා. මොකද මොනවත් මං එළිය තියන්නේ ඉතින් ඔයාලටත් තියෙනවද මේ කොස්සෙන් කකුල් පිහදාන පිස්සුව? මට නම් ඒක ගෙදර ඉන්න කාලේ ඉඳන්ම තිබුණා. අපේ තාත්තගෙන් මම බැන්නොත් අහනවා ඉස්සර. ඒක මම හිතලා කරන දෙයක් නෙමෙයි. ඒක ඉබේම වෙන දෙයක්. ගේ අතු ගාලා ඉවරයි. දැන් ඉතින් රෑට රොටි හදමු කියලා පුතාලා දෙන්න කිව්වා. රොටි හදලා නුන් මිරිස් හදමු කියලා. අපි දැන් රෑට කාලා බීලා ඉවරයි. දැන් ඉතින් කුස්සිය අස් කරනවා. මම හැමදාම මෙන්න මේ විදිහට මේ ෆැබ්‍රික් එකෙන් කුස්සියේ තියෙන උපකරණ ටික පිහ ගන්නවා. අපි ඉතින් කුස්සියේ වැඩ කරනකොට එක එක දේවල් හැලෙනවානේ. ඉතින් ඒ තියෙන දේවල් මම ඔක්කොම ක්ලීන් කරලා තමයි රැට නිදාගන්නේ. දැන් ඉතින් වැඩ ගොඩක් දුරට ඉවරයි. දැන් තියෙන්නේ සින්ක් එකේ තියෙන මේ භාජන ටික හොදලා දාන්න. ඔන්න ඉතින් ඒ වැඩෙත් ඉවරයි. මුළු කිචන් එකම අස් කරලා පිහ දාලා හැමදේම කරලා ඉවරයි දැන්. දැන් ඉතින් තියෙන්නේ මට තෝෂ එකක් දාගෙන නිදා ගන්න තමයි. ඉතින් හරි මහන්සි වුණත් සතුටුයි දවසේ වැඩ ටික ඔක්කොම කරගත්ත නිසා. ওই විදිහට තමයි අපේ සෙනසුරාදා දවස ගත වුණේ. ඉතින් මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. ඔයාලගේ අදහස්, යෝජනා, චෝදනා මට කමෙන්ට් එකක් විදිහට දාන්න. අමතක නොකර මගේ channel එක subscribe කරන්න. එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් හම්බෙන්නම්. bye.